මෝඩයාගේ දවසේ මේ පුද්ගලයා තියපු Facebook සටහන. සමාප්ති සටහන. අතිගරු පළමුවන ප්‍රබුද්ධෝත්තමයන්ගේ මාධ්‍ය නිවේදනයයි. ආදරණීය අටත්වැසියනි, වසර පුරා වසර ගණනාවක් මා විසින් මෙකී රාජකීය ධූරයේ භාරදූර කාර්යයන් නොපිරිහෙලා ඉටු කරමින්ද නේක විද භෝජන සහ පානයන් භුක්ති විඳිමින් ඔබ සැම පිනවමින් මහත් වෙහෙසට පත්ව ඇති වග ඔබට දන්වනු කැමැත්තෙමි. එහෙයින් සිහසුනෙන් බසිනු කැමැතිව ඔටුනු බිම තබන වග මෙයින් දත යුතුය. මෙතෙක් ආ ගමන් මග යලි හැරී නොබලමි. ඒ තරම් ලස්සනයි. තොපි විසින් මා වෙත දක්වන ලද ආදරයට, කරුණාවට අරකට මේකට පෙරලා උම්ම දෙමි. ස්තුතියි පින්. අද පටන් පළමු වන ප්‍රබුද්ධෝත්තමයාණන් වන මා විශ්‍රාම සුවයට පත්වන වගත් ඉදිරියේදී පත්කොට දක්වනු ලබන මාගේ අනුප්‍රාප්තික රජවරුන් වහන්සේ සමග තුටින් විසිය යුතු අතර එකී රාජාභිෂේකය මගුලට තොපි සියල්ලන්ට ආරාධනා කරන බවත් දන්වමි. ප්‍රබුද්ධෝත්තමයන්ගේ කතාමාලාව නිමි. ස්තුතියි. පුබුදු පිගේරා හෙවත් උදේශ් පුබුදු පිගේරා. මේ Facebook සටහන තිබ්බට පස්සේ යාළුවෝ බර ගානක් පැය 7ක් 8ක් යනකම් අද මෝඩයාගේ දවසනේ මූ ගන්න ආතල් එකක් කියලා ඌ ගැන හොයලා බැලුවේ නෑ. තමන්ගේ එකට හිටපු එක උදේ පාන්දර මේ දාපු සටහන ගැන හොයලා බැලුවේ නෑ. හැබැයි සෑහෙන වෙලාවක් ගියාට පස්සේ මේ සිද්ධිය ඇත්තක් කියලා දැනගත්ත හැමෝම පුබුදු පිගේරා ආයේ යාලට හම්බෙන්නේ නෑ කියලා දැනගත්ත හැමෝම තමන්ගේ සටහන Facebook එකේ තබනවා. ඒ සටහන අතර හරි ලස්සන සටහන් කීපයක් තිබ්බා. එක සටහනක තියෙනවා අපි ඉතින් සේරම දන්න හරි උගත් බුද්ධිමත් මිනිසුනේ. ලෝක සාහිත්‍ය දන්නවා. රුසියන් ඇමරිකා සීත යුද්ධය දන්නවා. ඊට රටවල් ගැන දන්නවා. සප්ත සාගර ගැන දන්නවා. අටවිසි බුදුවරුන්ගේ ඉඳලා 33 කෝටියක් දෙවිවරුත් දන්නවා. ඒත් ළඟ ඉන්න එක මැරෙනකන් දන්නේ නැහැ. සමාවයන් පුබුදු උඹ පතන සැනසීම හොයාගනි. විනාඩියක් අරන් තමන්ගේ ළඟ ඉන්න එක කොයි වෙලෙත් හොඳින්ද කියලා බලපන්. මනුස්සයන්ගේ මූණේ තියෙන සැබෑ දේ නෙමේ. මනුස්සයන්ගේ හිනාව කියලා කියන්නේ මනුස්සයන්ව හරි ලස්සනට අපූර්වට ලස්සන කරලා පෙන්නන එක ඇඳුමක් විතරයි. හැම මනුස්සයම හිනා වෙන්නේ තමන්ගේ සතුටටම නෙමේ. තමන්ගේ මූණෙන් පෙන්නන